සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ත් කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ දවස්වල වෛරල් වෙන කැරමල් පුඩින් එක මිල්ක් මේඩ් පාවිච්චි කරන්නේ නැතිව කොහොමද රසට ලේසියෙන් ගෙදරදී හදාගන්නේ කියලා. මම මුලින්ම කිරි ටික රත් කරගන්නයි හදන්නේ. මම මෙතනදී කිරි මිලිලීටර් 400ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් ඔයගලන්ට මේ ප්‍රමාණයට පිටිකිරි උනත් දිය කරලා කිරි ප්‍රමාණය හදාගන්න පුළුවන්. මම මේකට සීනි ග්‍රෑම් 100ක් සහ ලුණු තේ හැඳි 8න් එකක ප්‍රමාණයක් එකතු කරනවා. දැන් මේක හොඳින් කලවම් කරගනිමින් අපි රත් කරගන්න ඕනේ. ඉතින් මේ එකතු කරගත්ත කිරි මිලිලීටර් 400ක ප්‍රමාණය මිලිලීටර් 300ක ප්‍රමාණයක් වෙනකන් අඩු වෙනකම්ම මේ කිරි එක අපි නටව ගන්න ඕනේ. එතකොට කිරි එකේ තියෙන වතුර ගතිය අඩු වෙලා කිරි එක හොඳින් උකු ගතියක් එනවා. එතකොට මේකට මිල්ක් මේඩ් එකතු කරන්නේ නැතිවම ඒ රස අපිට මේ කිරි එකෙන් ගන්න පුළුවන්. මම එකතු කරගත්ත කිරි ප්‍රමාණය දැන් හරි ගානට අඩු වෙලයි තියෙන්නේ. මේ වෙලාවේදී කිරි එකත් හොඳින් නටනවා. මම මේක ලිපෙන් අයින් කරලා හොඳින් නිවෙන්න තියා ගන්නවා. දැන් මම කැරමල් එක හදාගන්නයි හදන්නේ. ඒකට මම සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 80ක ප්‍රමාණයක් එකතු කරනවා. ඒකට මම උණු වතුර මේස හැඳි එකක ප්‍රමාණිකුත් එකතු කරනවා. එකතු කරලා සීනි ටික දිය වෙනකන් තියන්න. හැඳි මුකුත් පාවිච්චි කරන්නේ නැතිව. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ මම මේ විදියට හැන්දක් පාවිච්චි කරලා මේක හොඳින් කලවම් කරනවා. මෙන්න මේ විදිය ලස්සන කහ පාටක් එනකොට මේ පැණි එක ලිපෙන් අයින් කර ගන්න ඕනේ. මොකද වළඳේ රස්නෙට මේක තවත් පාට වැටෙනවා. මම පැණි එක ලිපෙන් අයින් කරගත්ත ගමන්ම පුඩින් එක හදාගන්න බෝල් එකට එකතු කරනවා. එකතු කරලා ඒක හොඳින් මේ විදියට රවුමට කරකවලා මම මේක පැණි එක නිවෙන්න පැත්තකින් තියනවා. පැණි එක නිවෙනකොට මේක හොඳින් හයි වෙන්න ඕනේ. දැන් මම වෙනම වාජනයකට බිත්තර 3ක් එකතු කරනවා. ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. බිත්තර 3 හොඳින් කලවම් කරගත්තට පස්සේ මම කලින් උතුරවගත්ත කිරි ටික මම එකතු කරනවා. කිරි ටික මේ වෙලාවේදී හොඳින් නිවිලා තියෙන්න ඕනේ. ඉතින් රස්නේ අපිට කිරි එකතු කරන්න එපා. හැමුණොත් බිත්තර තැම්බෙන්න බලනවා. ඒ හින්දා හොඳට නිවිච්ච කිරි තමයි මේ වෙලාවේදී එකතු කරන්නේ මම මේකට වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම කැරමල් එක එකතු කරගත්ත භාජනයට හදාගත්ත පුඩින් මිශ්‍රණයත් එකතු කරනවා. පුඩින් එක එකතු කරගත්ත භාජනය පොයිල් පේපර් එකකින් කවර් කරගන්නවා. ඉතින් පොයිල් පේපර් එක නැති කෙනෙක්ට පුළුවන් අපි ස්ටීම් කරගන්න භාජනයේ පියන රෙදි කෑල්ලකින් ආවරණය කරගන්න. එහෙම වුණත් ඔයගලන්ට පුළුවන් පොයිල් පේපර් එකක් නැතුව මේක ස්ටීම් කරගන්න. මම හදාගත්ත පුඩින් භාජනය මේ විදියට වළඳ ඇතුලෙන් ආධාරකයක් තියලා ඒක ඇතුලෙන් තියා ගන්නවා. තියාගෙන හොඳින් පියනකින් කවර් කරලා මේක විනාඩි 35ක් මම ස්ටීම් කරගන්නවා. දැන් මේ ඔයගලන්ට පේන්නේ විනාඩි 35කට පස්සේ මගේ පුඩින් එක හොඳින් තැම්බිලායි තියෙන්නේ. මේ කූරේ මුකුත්ම ගෑවිලා නැහැ කියලා කියන්නේ අපි හදාගත්ත පුඩින් එක හොඳින් තැම්බිලා තියෙනවා. හදාගත්ත පුඩින් එක රස්නේ අඩු වෙන පැය භාගයක් විතර එළියේ තියලා මම ඒක පැය 2ක කාලයක් ශීතකරණයේ නැවතත් තියනවා. ඉතින් මේක කූල් කරගත්තට පස්සේ තමයි මේ පුඩින් එක වඩාත් රසවත් වෙන්නේ. මම මේක මේ විදිහට කවර් කරලා නැවතත් පැය 2ක් ශීතකරණයේ තියනවා. දැන් මේ ඔයගලන්ට පේන්නේ පැය 2කට පස්සේ මේක හොඳින් කූල් වෙලායි තියෙන්නේ. මම පිහියක් පාවිච්චි කරලා මේ විදිහට මේක වටේ කපා ගන්නවා.
සමග පිඟානට එකතු කරගන්නවා. හරිම ලස්සනට පුඩින් එක ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක කෑලි වලට කපා ගන්නවා. ඉතින් මිල්ක් මේඩ් පාවිච්චි කරේ නැහැ කියලා නැහැ. මේකේ රසයේ කිසිම වෙනසක් නැහැ. මේක හරිම රසවත්. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා ඔයගොල්ලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලාත් කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.